හොඳයි හොඳයි. ඔක ඒ දන්නේ හැංගෙන්නේ. කෑල්ලක් දැකලා වෙන්නේ. පාරටම බෙවුලලා ගිහින් මගේ අත පිරිකලා අල්ලගත්තා. හායි යාළුවනේ. ඉතින් මොකද වෙන්නේ? කට්ටිය සැපේ ඉන්නවද? ආතල් එකේ ඉන්නවද? එලකින්. එහෙනම් අදත් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා හැම මාළු වීඩියෝ එකකට. බලමු Facebook එකේ පැත්තේ මොකද වෙන්නේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව යන්කෝ වීඩියෝ එකට. උදේ පාන්දරම තියෙන අප්‍රියල් වල ජින්කි චිකි පොජ්ජ දාන්න කෑල්ලක් ලයින් වෙනකම් බෙරිහන් දෙන කොහා අම්මට සෙරි. සුපිරි කොහෙක් ඉන්නේ බලමු මොකද වෙන්නේ කියලා. හොඳයි. ඔක ඒ දන්නේ හැංගෙන්නේ. කෑල්ලක් දැකලා වෙන්නේ. හොඳයි. සුපිරි කොහා මාමේ කොහා මාමා කෙනෙක් කොහා එනගිරි. සිංහල යාළුවා උඹලට නෝම්බි ඇල්ලුවාම කන්න විතරනේ බැරි. සීන් එක නොදන්න. සීන් එක දන්නයි. අඩේ මොකක්ද සීන් එක? දන්නේ නැහැ. එච් කන්නත් දැයිද එතකොට? අරේවද දන්නේ? එහෙමද? එන්න. යාළුවා කෑල්ලත් එක ගහපු ෆොටෝස් වගේ ස්ටේටස් දාලා තියෙනවා. අපේ අම්මා දැකලා ඔයාට තාම කවුරුත් නැද්ද කියලා මගෙන් ඇහුවා. කලින් I am sorry babu. කලින් නම් හිටියා හැබැයි දැන් නෑ. එයා ගියා. මට වඩා හොඳ කෙනෙක් හම්බ වෙන්නේ. ඔව් මන් දැන් මෙයා යවුද කෝල් මී. නෑයොන්ට බැලලා දාපු පෝස්ට් එකක් නෑයෙක් දැකලා කෝල් කරලා අම්මට කිව්වා අම්මා මේ දාපු එක්කෙනා ළඟ ඉන්නවා. එයාගේ මාගන්න කියලා ෆෝන් එක මගේ ගන්නේ කිව්වා. ඇයි යවුල්ද? මම දැන් නිකන් සෙල්ලම් කරලා ඇත්තේ. People are හරි. දැන් මේව ගියාම හරිද? යකෝ දියකුන්දුරයක් වගේ. භාගයක් මූදේ භාගයක් ඇල්ලේ. මං කලින් මුණ මේකප් කරන එක විතරයි. උඹ ඇඳුමක් හොයාගනි. යකෝ මේව ගියොත් මෙම යකෝ පොන්නේ කියලා තුඹුලේ අන්තිය පිස්සු යකෙක් මාව දාගෙන ඉන්න කාරේක. අන්තිමට වැටලාත් එක්ක. හරිද? ඒව ගියා හරිද? අඩෝ බන්දුනා සුපිරිය. කෑල්ලත් එක්ක පාක් එකේ කිස් කර ඉද්දී ඒක එකපාරටම බෙවුලලා ගිහින් මගේ අත පිරිකලා අල්ලගත්තා. ටොප් බඩු කවුද බං මේවා හදන්නේ? ඊට පස්සේ ඉන්නවා සශීනි ෂාදින්න බලමු මොකද වෙන්නේ කියලා. මම මගේම කියලා වැවක් ගත්තාම හොඳයි මොනවා නැතත් සුපිරියට හදලා තියෙනවා. ඇඳලා තියෙනවා චිත්‍ර ටික සුපිරි. කියන්න වචන නැහැ. එයා කියලා එයාම hina වෙනවා. අපිට hina වෙන්න දෙයක් නැහැ. වැවලන් දැන් ලොකු ඇති. මොනවාක් ගැනද ඔය කතා කරන්නේ? ඕයෝ. හිටපු ගමන් හේතුවක් නැතුව ළඟ ඉන්න හැමෝම ගැන සැක හිතන මොනනම් එච්චර ෂුවර් නෑ හැබැයි. ෂුවර් කරන්න හොඳ නැහැ. එක්කත් ෂුවර් කරන්න හොඳ නැහැ. අතේ දුරින් ඉන්න මට ටෝව සැකයි. සීතලගින්නේ. කෙල්ලෙක් FB එකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරපුවාම after 20 minutes later අම්මෝ නංගි මැනික ලස්සනයි පැටියෝ කියුට් ලයික්ස් 214යි කමෙන්ට් 108යි. ඊට පස්සේ කොල්ලෙක් FB එකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරපුවා after 1 month later මගේ ටී-ෂර්ට් එක දිහා ගෝත කැරියා කැත එක කොළුගාරයක් කැටි ගොතයා මොරාගෙන කනදනගනි. කැරි ගෝතයා. ගෙදරට වෙලා ඉන්නකොට ගෙදර අය ගේ ඇතුලේ ඉන්නවා කියලා බැනලා කොහේ හරි ගිහින් ආවම ඇවිදිනා කියලා වයින් ගත්තා. මොකද්ද කියන්නේ? ගෙදරට වෙලා ඉන්නද කියන්නේ නැත්නම් යන්න කියලාද? කියන්නකෝ එකක් පැහැදිලිව තේරෙන්නේ නැහැ.
හරිනේ හරි පෝකයාමාරු බේරෙන්න්න කියලා මේ පැතර වැන්න දැ හරි අද පුග බලාගන්න පුග බලාගන්න අනේ පුක ඉරා ගන්න දෙන්නම් ඔබට යන කාවත් බ්ලොක් කරලා නෙමේ DP එක පේනෙ නැත්තේ එයා මගෙත් එක තරහ වෙලා නිසායි DP එක අයින් කරේ මගේ දුකහන් ඉදලා හිතාදපු හැමෝට විශේෂයෙන්ම රවිදු අයිය ඔයාට ගොඩාක්ම තැන්ක්ස් රවිදු අයිය පැනිවර්ග ගහට එන ගහයි අද මේ අහසට පොළොවෙන් නගින්නේ එකම දුමාරයයි ඔබ ලෝකෙට කවුරු නත් උඹ වටින්නේ එක සුමානයයි යකාට බයද බං සොහන අපේ විමානයයි සෙල්ලද ගොල්ල කිවල් අද අද නෑ වගේ පටන්ගත් දිනය වගේ අර්ක හේයි නෑ වගේ අද යකාට බයර ඔබට බයයි බොක්කට බොක්කට ඔක්කට ටොක් මාහට සැරවීලා තොපි දා තොපි අසාන කාර තොපි කාමුකයෝ ඔක්කොම අපි දන්නේ නවා අපි මම නෑ කදිමයි කෑල්ලව හම්බෙලා කෑල්ලගේ ඊයා එදකින් තෝ ගිය තොපි අනේ හඳ ය හුත්තෝ ජරා සත්තු උඹලා චි පලයවයන් අඩේ මේ දාලා හිරයන්න ඉදන් අඩේ මේ පෑරල්ලවරග මෙච්චර වෙනස්සෙන වයසක මැස්සෙක් අඩේ බයහිතන වෙල්ලාකට දැක්ක හොදරට පොඩියට හිටිය නැත්තම් මළගෙනයක් එයාගේ පපුෝඩයින් මට ලොකු ආරක්ෂාවත්ද කොල්ලගේ පපුෝ දිය වෙලා ඇද ආරක්ෂාව හොඳය අඩෝ මේ එක්ක බලාදි මොනාද බං අපි ආදරය ගැන දන්න මෙලෝ දෙයක් දන්නෑන් එලකිරි චුටි මල්ලි සුපිරි කස්තුරි මාව අම්මලව් හරිනේ හෙල්ගා ඕ හදන්න එපා ඔයි ඇති ගියා බඩු කියා තොපී දරන තොපි කාමුක හැත්ත කේල් ගහකටවත් පාඩුව ඉන්න දෙන්න පොඩ්ඩක් රෙස්ට් කරනවා ඕකේ බොයිසන් ගර්ස් එන කෙහෙල් ගහත් එක්කම අදට මම මේ වීඩියෝ එක නවත්තලා මම හිතලා මේ වීඩියෝ එක බලලා සතුටු වෙන්න තියලා එහෙම සතුටු වෙලා වීඩියෝ එක ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන් සබ්ස්ක්‍රයිබ් කරලා යන්න එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක සෙට් වෙමු කට්ටියටම ජය වේවා